Hi guys, welcome back. ඉතින් මේ අවුරුදු දෙවෙනි වතාවටත් අපි ඇවිල්ලා ඉනවා විල්පත්තු නැෂනල් පාර්ක් එකට. ඉතින් විල්පත්තු නැෂනල් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක ළඟ අපි ඉන්නේ. අපි මේ පාර නවතින්නේ මනවිල බංගලෝ එකේ. ඉතින් මේ පාර දවස් 3ක් ඉන්න බලාපොරොත්තු වෙනවා කැලේ ඇතුලේ. channel එකට අලුත් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. එහෙනම් ඉස්සරහට හම්බෙමු. වීඩියෝ එක ලස්සන වෙයි කියලා හිතනවා. මොකද ගිය පාර ආ වෙලාවේ අපිට විල්පත්තු ඉන්න දැවන්තයා වෙන නෙළුමම හම්බුණා. ඉතින් බලමු මේ පාරත් ලස්සන වීඩියෝ එකක් වෙයි. මේ තියන්නේ අපේ අලුත් ගමන් සගයක්. ඉතින් අපි අනිවාර්යෙන් විල්පත්තුවට આવොත් අපේ ගමට සම්බන්ධ කරගන්න දයාමාමව. ඉතින් මේ දයාමාමගේ අලුත් වාහනේ බලමු ඉතින් මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගන්න පුළුවන් කියලා මෙයා එක්ක. අපි දැන් කැලේ ඇතුළට යන්න හදන්නේ. ඉතින් දැන් වෙලාව දවල් 1යි. බලමු ඉතින් අපිට යන ගමන් සයිටින් සෙට් වෙන්න පුළුවන් සමහර විට. ඉතින් මම මේ දේවල් වීඩියෝ එකට ඇඩ් කරන්නම්. ඉතින් එන්ට්‍රන්ස් එකේ ඉඳන් කිලෝමීටර් 25ක් 30ක් අතර වගේ දුරක් තියෙනවා බංගලෝ එකට. ඉතින් අපි කෙලිම බංගලෝ එකට යන්නේ නැහැ. හවස් වරේ පොඩ්ඩක් ඇවිදලා තමයි බංගලෝ එකට යන්න හිතාගෙන ඉන්නේ. බලමු වීඩියෝ එක ඉස්සරහට තවත් ලස්සන වෙයි. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් අපිට ටික දුරක් යද්දි මේන් රෝඩ් එක අයිනෙම හම්බුණා බ්‍රවුන් ෆිෂ් අවුල් කෙනෙක්ව. එයා බිමට පැහැලා හිටියේ. බිම මං හිතන්නේ කුරුමානමක් අල්ලන ගමන් ඉන්නේ. බලමු මොකෙද්ද ඉන්නේ කියලා. එයාට හම්බුණා එතනින් ඉඳන් ලොකු පණුවෙක්. ඉතින් එයා පණුවව අල්ලගෙන ටික ටික කන්න පටන් ගත්තා. Brown fish on the ඉතින් එයාට සමුදිලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. ඉතින් විල්පත්තුම කියන්නේ වෙනමම ලස්සනක් තියෙන කැලෑවක්. ඒකයි අපි මෙච්චර විල්පත්තුවට ආස. නිවාඩුවක් හම්බෙච්ච ගමන් අපි එන්නේ ඉතින් විල්පත්තුවට තමයි. කොන්ක්‍රීට් වනාන්තර වලින් මිදලා ඉතින් මේ වගේ කොළපාට පරිසරයකට එන්න තියෙනවා කියන්නේ ඒක මාරම මානසික නිදහසක්. ඉතින් ටික දුරක් යද්දි අපිට හම්බුණා ටිකක් කලාතුරකින් දකින්න හම්බෙන කෙනෙක්. මෙයා ටිකක් බලා ගන්න අමාරුයි. ඉතින් මේ ඉන්නේ ඕලුමුවෙක්. මේගොල්ලෝ ගොඩක් රංචු වශයෙන් නෙවෙයි ඉන්නේ තනි වශයෙන් හෝ දෙන්නෙක් තමයි උපරිම එකට ඉන්නේ. මෙයාලා තිත්මුවන්ට වඩා ටිකක් ශරීර ප්‍රමාණයෙන් කුඩයි. අදත් ඉතින් අපේ පළවෙනි බලාපොරොත්තුව කොටියෙක් බලාගන්න එක තමයි. ඉතින් අපි අපේ ගමන පටන් ගත්ත කොටියෙක් හොයාගෙන යන්න. කිසිම කෙනෙක්ගෙන් තොරතුරක් නම් හම්බුන්නේ නැහැ තාම. හැමෝම ඉතින් එහෙට යනවා මෙහෙට යනවා විතරයි. ඒ කියලා ඉතින් වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ කොටියා පාර මැද්දේ.
වාසනාව කියන්නේ ඕකට තමා. ඉතින් කලාතුරකින් තමයි මේ වගේ chance හම්බෙන්නේ. ඉතින් කිසිම ජීප් එකක් නැහැ අපි විතරයි මෙතන ඉන්නේ. හැබැයි වැඩි වෙලා නම් බලන්න හම්බුන්නේ නැහැ. එච්චර ලොකු සතෙක් නෙමෙයි පොඩි. මෙතන පැටියෙක්ද කොහෙද? එයා එතනින් පාර ක්‍රොස් කරලා කැලේ ඇතුළට යන්න පටන් ගත්තා. පිටියට යන්න. ඉන්නු ගන්න පුතේ එන්නකොට කැලේ අස්සෙන් මෙතන වැවට වතුර බොන්න එයි කියලා හිතලා අපි ඉතින් වැව ළඟට ආව බලන්න. ටිකක් වෙලා බලන් ඉමු ඉතින් එයා එයිද කියලා. අපි ටික වෙලාවක් වැව ඉවර දිහා බලන් හිටියා කොටි ආයෙත් මතුවේද කියලා. හැබැයි ආමතුන්නේ නැහැ. ඉතින් අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මොකද හවස් වේගෙන ආව නිසා අපිට බංගලෝ එකට යන්න තව දුර තියෙනවා. ඉතින් අපි ආයෙත් බංගලෝ එකට යන්න පිටත් වුණා. Sao nhưng mà phone này đấy, nghĩ phải. දැන් වෙලාව 6ට ළඟයි. ඉතින් අපි බංගලෝ එකට කිට්ටු කරලා ඉන්නේ දැන්. මේ හැරි ගස් වැඩි හින්දා ඉතින් පොඩක් කරවලයි. බංගලෝ එකට ගිහිල්ලා අනිවාර්යෙන් බංගලෝ රිවිව් එකකුත් දෙන්නම් මම ඔයගලන්ට බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක කොහොමම ඉන්න. ඔන්න ඉතින් අපි බංගලෝ එකට ආවා. පොඩි වැස්සකුත් යනවා. හැබැයි ඉර බැහැගෙනත් යනවා. මාරම ලස්සනයි මෙතන view එක. මම දැන් ඔයගලන්ට පෙන්වන්නම් බංගලෝ එක ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් කලින් අපි ගිය තැන්වල වගේම මෙතනත් ඇදවල් එළියේ තියෙන්නේ. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා කොහොමද වයිල්ඩ් ලයිෆ් බංගලෝ එකක් බුක් කරගන්නේ කියලා. ඉතින් බලපු නැති ඉන්න අය ඉන්නවනම් ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මේ වගේ ඕපන් ඒරියා එකේ ඇදවල් ටික දාලා තියෙනවා. ඉතින් ඉස්සරහම තියෙනවා සීටින් ඒරියා එකක්. පුටු 4ක් විතර එතන තියෙනවා. ඉතින් මේ විදිහට ඇදවල් ටික එක පේජියට තියෙනවා. තව කාමර දෙකකුත් තියෙනවා. මේ තියෙන එක කාමරයක්. ඒකේ බාත්රූම් එකක් තියෙනවා වෙනම. ආයේ මේ තියෙන අනිත් කාමරේ ඒකේ ඩ්‍රෙසින් ටේබල් එකයි ඇඳකුයි තියෙනවා තමයි. ඉතින් මේ දවල් වරුවට බංගලෝ එක ඉස්සරහා view එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ දෙවෙනි වීඩියෝ එක මම ඉක්මනටම දාන්නම්. ඒකත් බලන්න අනිවාර්යෙන්.
එන ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. හැමෝටම ජය වේවා.